ඉතින් හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්න අපේ R-Guide කියන YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ VPN ගැන. ඉතින් VPN එකක් අපේ කම්පියුටර් එකට දාගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේදී අපි බලන්න යන්නේ. ඉතින් VPN එක කියන්නේ සාමාන්‍යයෙන් අපි data fast කරගන්න, අපේ data private කරගන්න පාවිච්චි කරන පොඩි ෆයිල් එකක් කියලා කිව්වොත් නිවැරදි. ඉතින් අද අපි බලන්න යන්නේ කොහොමද ඒක නිවැරදි වගේ කම්පියුටර් එකකට දාගෙන වෙබ් බ්‍රවුසින් කිසි අවුලක් නැතුව ෆාස්ට් කරගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නොකර අද වීඩියෝ එකට යමු. ඔයා ඉස්සෙල්ලම වගේ බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. මම මෙතනදී මගේ Brave එක ඕපන් කරගන්නවා මෙන්න මේ විදිහට. මේ විදිහට මම Brave එක ඕපන් කරගෙන ඔයා මෙතන search bar එකේ ගහන්න ඕනේ VPN book කියලා. ගහලා enter එක press කරන්න. ඊට පස්සේ මෙන්න වගේ පළවෙනි result එක විදිහට මෙහෙම link එකක් එනවා vpnbook.com website එකෙන් ඔයා ඒක click කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ website එකකට ඔයා load වෙනවා. මෙතන free VPN කියන එක දෙන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ window එකක් open වෙනවා. මෙතනදී ඔයා free PPTP VPN කියන එකට ගිහින් ඔයා මෙතනට කැමති server එකක් ඔයාට use කරන්න පුළුවන්. මට කැමති server එකක් මෙතනින් use කරන්න පුළුවන්. මම මෙතන කැනඩා කියන එක මෙන්න මෙහෙම copy කරගන්නවා. ඔයාලට මෙතනින් මේ username එකට උඩින් දෙන ඕන එකක් මෙතනදී use කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා මෙතනදී මෙන්න මේක මම කැනඩා කියන එක copy කරන විදිහ තමයි හොඳ. ඔයා මෙතන right click කරලා copy කරන්න පුළුවන්. නැත්නම් ඔයා මගේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ දැන් වැටෙන කාඩ් එකේ ගිහින් ඒ keyboard shortcut ටිකත් ඔයාට බලා ගන්න පුළුවන්. හරි. අපි වීඩියෝ එකට මොකද මෙතන මම මේක copy කරගෙන ඔයා notepad එක හරි open කරනවා. notepad එක open කරගෙන මෙන්න මෙතනට control V ගහලා paste කරනවා. ඊට පස්සේ ඔයා මෙතන username කියන එක ඉස්සරහින් තියෙන මේ VPN book කියන එකත් copy කරගන්න ඕනේ. ඒක copy කරගෙන ආයෙත් මම මෙතනින් paste කරනවා. මේ password කියන එක ඔයාලට copy කරන්න බෑ මොකද ඒක password එක. ඔයා මේක මෙන්න මේ විදිහට බලාගෙන ලියන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒක ගහගන්න. ඊට පස්සේ මේක close කරන්න ඔයාලට පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන action center එක open කරගන්න. Windows එකත් එක්ක ඒ ගෙවුවම action center එක open වෙනවා. මේක මම කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් ඔයා මෙතනදී මේ Wi-Fi උඩ තියෙන එක උඩ right click කරලා මෙතන go to detail setting කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන network and internet කියන එක දීලා ඔයාලට පුළුවන් මෙතන VPN කියන එකට යන්න. VPN කියන එකට ගිහින් ඔයාලට මෙහෙම පෙන්නන්නේ නැති මොකද මම දැනටම මේවා දාගෙන තියෙන හින්දා ඔයාලට පුළුවන් මෙතන add VPN කියන එක දෙන්න. ඒක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ window එකක් එනවා. ඔයාලට මෙතනින් VPN provider එකට ඔයාලට Windows built-in කියන එක දෙන්න පුළුවන්. connection name එකට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම මේ විදිහට R-Guide කියලා දෙනවා. server name or address කියන එකට තමයි ඔයා මේ copy කරගත්ත server name එක දෙන්න ඕනේ. මම මෙතන දෙනවා. ඊට පස්සේ මෙතන VPN type කියන එකට ඔයාලට දෙන්න ඕනේ. point to point tunneling protocol PPTP කියන එක. ඊට පස්සේ මම මෙතන මෙන්න මේක select කරලා නැත්නම් select කරන්න username and password කියන එකට. ඊට පස්සේ username එක ගහනවා. අපි මේ copy කරගත්ත username එක මම මෙතනට paste කරනවා. password එකට අපි ලියාගත්ත password එක මම මෙන්න මෙතනට මේ විදිහට දෙනවා. දුන්නාට පස්සේ මෙතන untick වෙලා තියෙනවා ඒක tick කරන්න. tick කරලා ඔයාලට තියෙන මෙතන save කියන button එක දෙන්න. ඊට පස්සේ මේක automatically ඔයාගේකට save වෙනවා. ඊට පස්සේ කරන්න තියෙනවා ඔයාලට මෙතන connect කියන එක දෙන්න. connect කියන එක දුන්නාම ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඒක connect වුණා. ඔයාලට මේක බලා ගන්න පුළුවන් Windows එකත් එක්ක ඒ ගාලා action center එක open කරගෙන මේ VPN කියන එකේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒක connect වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ කම්පියුටර් එකට simple VPN එකක් දාන්නේ. ඉතින් මේකෙනුත් ඔයාලට ටිකක් ලොකු fast එකක් බලා ගන්න පුළුවන් වෙනවා normal විදිහට. slow නම් දැන් ටිකක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ගතියකට එනවා. ඒ වගේම මේ වලින් වෙන apps ඔයා package එක දාලා තියෙන YouTube වලට විතරයි නම් ඔයාලට පුළුවන් Facebook වගේ ඒවා වලට මෙන්න මේ VPN එක use කරලා යන්නේ හැකියාව තියෙනවා.
ඒ වගේම එතන තිබ්බ වෙන සර්වර්ස් භාවිතා කරලා හදාගත්ත ඒවා තමයි මම මෙතන මේ දාගෙන ඉන්නේ. හරි. එහෙනම් මම හිතනවා ඔයා මේ VPN එකක් දාගන්න විදිහ ගැන සම්පූර්ණ ස්ටෝරි එකම දැනගන්න ඇති කියලා. ඉතින් තාම අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් යන්න යට තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එක තෝල් දාලා ලයික් එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාලා දැන් අයිට ෂෙයාර් කරලා අපිට සබ් එකක් දෙන්න ඉතින්. එහෙනම් අදට අපි වීඩියෝ එක ඉවර කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. එහෙනම් අපි ආර්ගයි.